ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වී ඇති බව අප ඔබට සඳහන් කරා. සහන සේවා කටයුතු වල නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් මේ විදිහට අනතුරට ලක් වූ බව තමයි වාර්තා වෙන්නේ. ඔබ මේ දකින්නා වූ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ උපුටා ගන්නා ලද දර්ශන පෙළක්. ඉතින් මේ සම්බන්ධයෙන් ලුණුවිල ගුයින් ඔයට කඩා වැටී ඇති බව අපේ වාර්තාකරුවන් විසින් තහවුරු කරලා තියෙනවා. කොහොම හරි ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේදී තමයි මේ හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වී තිබෙන්නේ. You're now seeing footage of the helicopter crash reported between Lunuvilla and Venappur. A helicopter reportedly crashed in the area between Lunuvilla and Venappur. According to our correspondent, the helicopter crashed into the Ginnoya in Lunuvilla. This is the latest footage available on the accident. Again, we reiterate that our only hope is that everybody aboard the aircraft at the time are safe and sound. මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් තමයි වෙන්නප්පුව ප්‍රදේශයේදී මේ විදිහට අනතුරට ලක් වුණේ. යානය තුල සිටි පිරිස් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. යානය මුදාගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් අප වාර්තාකරුවන් සඳහන් කළා. According to the latest updates, the helicopter subject to the crash was a Bell 212 helicopter. We are informed of injuries sustained by those aboard. We are still waiting on further information to report fatalities if there are any. මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ප්‍රදේශයේදී අනතුරට ලක් වී ඇති බව වාර්තා වෙනවා. ඉතින් මෙහි සිටි පිරිස් මේ වන විට තුවාල ලබා ඇති බවත් අපේ වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. A Bell 212 helicopter engaged in rescue operations has crashed in the Venappur area. It is reported that people aboard have been injured. It is also reported that rescue operations are currently underway.